ඉතින් වාඩිදී අද මාත් එක්ක ඇවිල්ලා ඉන්නවා පින්ක් පැන්තර් රෝස් වාටර් එක අඳින්නේ මේ පේනවනේ මේ නක්කා yes 540ක් ගියා ස්ටාලින් පරාද එන්නේ බා අප්නාකි මේ ඒක වගේ නෙමෙයි මේක තමයි ධර්මයේ දෙන්න දාන්නේ මේ මොකක්ද හො फ्रेंड्स අපි ඉතින් නෙළුම් කුරුල්ල ගාවට ආවා හරි फ्रेंड्स ඉතින් අද අපි ඇවිල්ලා තියෙන්නේ කොහෙටද සිසිරි වාඩිදී අද මාත් එක්ක ඇවිල්ලා ඉන්නවා පින්ක් පැන්තර් රෝස් වාටර් එක අඳින්නේ මේ පේනවනේ පින්ක් පැන්තර් ඇවිල්ලා ඉන්නේ දෙවමින දෙනුනේ ඇවිල්ලා ඉන්නේ මේ ඉතින් අපි අද ආවා පොඩි වැඩේ මොකක්ද කියලා අපි අතුලට ගිහලා බලමු එනවා යන් ඇතුළට ඒ फ्रेंड्स අතුලට යන්න දුන්නේ අපි තාමත් මෙතන එළියේ nice මේ ඉතින් මේ අද අපි යනවා එන වටයක් ගන්න අද අපි යනවා නෙළුම් කුරුල්ලට යනවා වන් ගෝල් බේස් යනවා පෝට් සිටියට යනවා පුළුවන් ඔය පෙටා යනවා පළවෙනි අරසීදී ආ මේ මුඩ මේ ඩ්‍රෝන් එකක් හදන්න කෑලි ගන්න යනවා අද දෙවමිනට කොළඹින් කෑල්ලක් කරන් යන්නේ නේද මේ oh my god wow කොළඹින් කෑල්ලක් කරන් යන්නේ දෙවමිනට හරිද කොහෙට දැන් කෑල්ල ගන්න පළවෙනි අරසීදියට යනවා පෙටායකට මේ දෙවමිනට කෑල්ලක් ගන්න කොළඹින් කෑල්ලක් ගන්න ලේසි නෑ දෙවමිනේ නේ බා ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අපි මෙතනට ඇවිල්ලා ඉඳගෙන ඉන්නේ මේ මෙතන වීඩියෝ කරන්න පොඩ්ඩක් තහනම් ඒ වුණාට අපි වීඩියෝ කරනවා psych that's the wrong number මේ අපි ඇවිල්ලා ඉඳගෙන ඉන්නවා ඉතින් තව ටික වෙලාවයි අපේ නිමල්ස එද්දි තමයි අපිට ඇතුළට යන්න දෙන්නේ අද වීඩියෝ එකක් කරන්න අපි ආවේ අපේ දෙවමිනියා ඉන්නවා නහයට අත තියාගෙන ඉන්නේ පින්ක් පැන්තර් කමෙන්ට් එකක් දාන්න එන්න පින්ක් පැන්තර් කියලා හරිද අපි vlog එකක් කර ආවේ මේ hello friends ඉතින් මේ ඉන්නේ අපේ අම්මා කට්ටි වැඩි වුණා නේද මේ නක්කා good morning ගොඩක් කාලේ ඊපස්සේ වරෙන් ඉලෙජ්ජ මේ වරේ මේ බරේ මේ දෙවුමිනට ඇතුළට යන ලැජ්ජයි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මේ ඉන්නේ මේ ડોક્ટર නිමල් සිරිරාණසිංහ ළමා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂක මේ විශේෂඥ වෛද්‍ය මනෝවෛද්‍ය ආචාර්ය ડોક્ટર නිමල් සිරිරාණසිංහ සර් තමයි ඔය ඉන්නේ මේ එයින් දෙතර විහිළු කරන්න බෑ මේ මූණ අතනකට විහිළුවක් කළා ඉන්නේ පින්ක් පැන්තර් පින්ක් පැන්තර් එමුඩ මොකද්ද කියන්නේ සතුටුයි ගොඩක් සතුටුයි ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න සබ්ස්ක්‍රයිබ් කරන්න යම් සබ්ස්ක්‍රයිබ් කියලා සබ්ස්ක්‍රයිබ් කියලා කියන සබ්ස්ක්‍රයිබ් කියහම ගොඩ සබ්ස්ක්‍රයිබ් කියලා කියන දෙමුනිට කියන්න බැලු සබ්ස්ක්‍රයිබ් කියලා බිග් කුච්චර් නේ බිග් කුච්චර් බිග් ක්‍රෂන් ක්‍රෂන් කියලා කියන්නේ ක්‍රෂන් කියලා කියන්නේ ක්‍රෂන් ඒක සබ්ස්ක්‍රයිබ් කියන්නේ oh my god wow පැන්තරට පුළුවන් වැඩි එන අපි ඇතුළේ දෙවමින මේ ඉන්නේ අපේ සර් මේ පැත්තම
කවුරුත් නැහැ. මේ නෝ දෙවියන් ලැජ්ජයි ඇතුළට. අම්නක්කා කිදරගෙන දෙවියන්. ඔව් දෙවියන්ට එන්න කියන පෙරහැරක් දෙන්න. Oh, ya. Mr. Dev. Warna nili පාටනේ. දෙවින රෝස පාට. Pink Panther. දෙවින. මොනවද ඉතින් කියන්න තියෙන්නේ? ඉතින් මේ ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරන්න දෙන්නෙක් ඉන්නවා. එකෙන් ඉන්ට්‍රොඩියුස් කරා මගදීම. මේ ඔහොම ඉන්න වෙන්නත්. දැන් මේ පැත්තේ ඉන්න එක්කෙනා කවුද? ලෙෆ්ට් එකේ ඉන්නේ කවුද? අම්නා අක්කා. ඒක අනිත් එක්කෙනා නම් මම අද දන්නේ. සුලේෂක් තමයි හැබැයි ඉන්නේ මේ හොඳ බුලට් දෙකක් ඈ. මේ ඉන්නේ අනිත් බුලට් එක. හරිද? ඉතින් මේ අද අපි ඇවිල්ලා ඉන්නේ මොකටද කියලා ඔයාලට කියන්න බැරි වුණා. ඇවිල්ලා ඉන්නේ මොකටද? අද අපි ඇවිල්ලා ඉන්නේ මොකටද? අපේ හැටමයි කැම්පස් එකේ ඉතිරි වැඩ ටික ඉවර කරගන්න. යාද අපි ඇවිල්ලා ඉන්නේ මේ ඔයාලා දන්නවා මේ ප්‍රයිවට් යුනිවර්සිටි එකක් පටන් ගන්න යන්නේ අපේ සර්ලා කට්ටිය. මේ එයාලගේ මේ මේකේ වෙබ්සයිට් එක හදන්නයි පොඩි රීල් වීඩියෝ එකක් කරන්නයි මේ තමයි ඔයාලා ඒක ෂෙයා කරලා දෙන්න ඕනේ. හරිද? මේ අරක වෙන්නනවා මේ අර අපි එද්දි නෙට්වර්ක් මේ ස්පීඩ් ටෙස්ට් කරපේ අර ස්ක්‍රීන්ෂොට් එක ඒ කීපාරක් පෙන්වනවද? හරි කමන්නේ ආයෙ වෙන්න. එච්චරයි. ඊට පස්සේ අපෙන් එක ඔයාලත් යනවා. ඔන්න ෆ්‍රෙන්ඩ්ස් අපි එද්දි මේ ස්පීඩ් ටෙස්ට් එකක් කරා 5G සිග්නල් වල බලන්න ස්පීඩ් ටෙස්ට් එක. MBPS 540ක් ගියා ස්ටාර්ලින්ක් පාරාද එන්නේ බා. ස්ටාර්ලින්ක් පාරාද. දැන් ඔයා කියන්න මේ ස්ටාර්ලින්ක් එකක් ඔයා ගන්නවා. ගන්නවා. 5G සිග්නල් ආවොත් මේ උඹලගේ පැත්තට ආයෙ සිග්නල් මේ ගන්නවා ස්ටාර්ලින්ක් එක. ඒ වුණොත් 5G router එකක් ගන්නවා. 5G router එක. ඩයලොග් මාරුවා. එහෙනම් දෙවිමිනගේ අනාගත බලාපොරොත්තුව තමයි අනාගතය අදයි. ඩයලොග්. ෆ්‍රෙන්ඩ්ස් වෙන්නින් අපි පැන්තර. මෙන්න බලන්න ඒ වගේම නෙමෙයි. අප්නාකි මේ ඒක වගේ නෙමෙයි. ඒක වගේ නෙමෙයි. ඒක වගේ නෙමෙයි. මට නම් නැහැ. නෑ එහෙම කියන්නේ බයි. ඔව් දෙන්න කියන්නේ මේ අකේ මේ දෙන්න එක වගේ නෙමෙයි. ඔව් පාට ටිකක් එක වගේ පාට එක වගේ. ඒක වගේ නෙමෙයි. නිකම්ම ලැජ්ජාවෙන් ඉන්නේ පො. මුඩ ඉස්කෝලේ කිව්වේ බයිලා කියලා. මොරු කියන්නේ බෑ. දැන් අලුත් නම තමයි මේ පින්ක් පැන්තර්. මොරු කියන්නේ බයිලා කියලා කිව්වේ නෑ නේ. බල්ලේ කිව්වේ පොල්ලා කියලා කිව්වේ. නම් දෙර පොල්ලා. පොල්ලා කියලා. උඹම දාන්නේ. මේ මම වගේද කියලා දාන්න බලන්න කමෙන්ට් එක. අන්න මට මේ දෙව්මිනිය මට බයිනවා චාටර් කරන්න එපා කියලා. තරුවෙදි ඉන්නේ බා. අද වෙන්ස් අපේ පැන්තර් අයියා ඉන්නවා. පැන්තර් නෙමෙයි පැන්තර් අයියා. දෙව්මින පැන්තර්. පින්ක් පැන්තර්. හරි කිස් කියන්න. මේක තමයි තමයි දෙකට දාන්නේ. ඉතින් අපි ආව වොෂ්රූම් එකට. මූ අද තුන් පාරක් වොෂ්රූම් ගියාට පස්සේ අර අක්කා හෙව සීනිද කියලා. අක්කා කනවා මගේ සීනිද කියලා ෆ්‍රෙන්ඩ්. ෆස්ට් ඔයාද මන්ද? ෆ්‍රෙන්ඩ්ස් අපේ කට්ටිය හොල්මන් හොයන කතාව.
මොකද මේ පැත්ත බලන්නේ? මේ මොකද්ද හොල්මන් ගැනනේ ටොපික් එකේ? ඉතින් අම්නක්කයි අපි මේ හොල්මන් එක්ක රිසර්ච් එකක් කරන්න යන්නේ. මේ දෙවුමින් වෙනවනේ. එන්නද? බයද? දෙවුමින් තාම මේ මානසික මට්ටමේ ඉන්නේ. අනේ. ඒකේ සෙන්ටර් එකේ උමුණු සෙන්ටර් එකේ ගර්ල් ගැනනේ. ශාචි කළාද? Psych! That's the wrong number! එන්නේ බෑ. පරෝන් සයිඩ් එන්නේ. හරි හරි මෙතන වීඩියෝ එක කට් වෙනවා. ප්‍රින්ස් දෙව්මින කනවා. අතගනි මේ පාන. දෙව්මින කන්නේ මොනවද? කණ්ඩ දින්නෙත් නෑ නේ අක්කේ බලන්න. දෙව්මින. ඒකනේ. මොකද කිව්වේ? කොල්ලට වාඩු ඉන්න දියන්. Nice. අම්මා එන්නේ නේ. නයිස්. නේ ෆ්‍රෙන්ඩ්ස් අක්කලයි සද්ද වැඩිනේ. මේ දෙව්මින ඉන්නවා. චීස් කේ හැටියට දාන්න. අපි ෆ්‍රෙන්ඩ්ස් වෙබ්සයිට් එක හදන ගමන් ඉන්නේ. මේ තමයි ෆ්‍රෙන්ඩ්ස් වෙබ්සයිට් එක කොහොමද? කට්ට ගාගෙන හද වෙබ්සයිට් එක වෙන්නන්නේ. ඔබ දෙව්මින ගුටි ගන්න යන්නේ ඈ. ආයේ කොතනද කියලා බලන්න නෑ දිනව උඹට. මම මවුස් එක ගහගෙන අර පැත්තෙන් කියනවා. මේක තමයි ෆ්‍රෙන්ඩ්ස් වෙබ්සයිට් එක. මේ දින ඇප්ලයි කරන්න බලන්න. ඔබ ඔබ අත ගනින්නකෝ මවුස් එකේ. ෆ්‍රෙන්ඩ්ස් වෙබ්සයිට් එක කට්ට ගාගෙන හද වෙබ්සයිට් එක. කියන්නේ ඒක පැත්තේ. ආනේ පාලනේ. දවස් කීයක් කට්ටයි වදින හදන්නවා. නෝක තමයි ෆ්‍රෙන්ඩ්ස් වෙබ්සයිට් එක. ෆ්‍රෙන්ඩ්ස් අපි කණ්ඩායි යන්නේ. දෙව්මින හොඳටම ගෑවා. Mental marker ප්‍රශ්නයක් ගන්න නෑ. ඒක තමයි බං. මේ දෙව්මින දෙව්මින එක කඩාගත්ත කොහමද ගත්තා? අනිදෙන් ගන්නවා මේ ඔෆිස් එකේ වැඩ යන්නේ මෙහෙමයි ෆ්‍රෙන්ඩ්ස්. සර් ડોක්ටර් කියලා නෑ අපිත් එක්කම කන්නේ. ඔය ඉස්කෝලේ ඕක ගෑරි එක මං ඉවරයි. මේ නම් ටිකක් කියලා තිබ්බනේ. තිබ්බනේ. මේක නෑ නේද? කලින් එක නම් තිබ්බා. කලින් ඒ තිබ්බා. මේ රන්දේ එල්ලෙන්නේ ගලක් වගේ ගවන්න. අනික ලයිදයි මේ වෙත බලන්න. ආ දෙව්මින මා හරවන්න ඕනේ. දෙව්මින කැමරේ දැන් කන්නේ නැහැ. මම ඒක නෑ වැඩි ගයි. ඉතින් දැන් අපි මේ ඔයාලා වන්නදී මේ අපි කොහෙද ආවේ කියලා මේ තමයි අපේ ડોක්ටර් විමර්ශී රණසිංහ සර්ගේ මේ බිල්ඩින් එක. මේ බිල්ඩින් එක කියන්නේ එයා මේ ශ්‍රීසිරිවාය බිල්ඩින් එක මේ තියෙන වත්තර මුලේ. ඉතින් මේ සර් කැම්පස් එක පටන් ගන්න යනවා හැපි මයින්ඩ් කැම්පස් කියලා වොෂින්ටන් යුනිවර්සිටි ඔෆ් ශ්‍රී ලංකා කියලා. මේ වොෂින්ටන් යුනිවර්සිටි එකේ ලංකාවේ බ්‍රාන්ච් එක. ඉතින් මේ බ්‍රාන්ච් එකේ මේ සර්ත් එක්ක දැන් අපි වැඩ කරනවා. ඒ කියන්නේ අපි මේ සර්ත් එක්ක ඉස්සරහට කැම්පස් එකේ වැඩ කරගෙන යන ටීම් එක. ඒ කියන්නේ මේ කැම්පස් එකේ දැනට අපි IT ඩිපාර්ට්මන්ට් එකම මේ හැන්ඩල් කරගෙන යනවා නේද? ඉතින් දෙවිට තමයි මේකේ Google Chrome එතකොට අය මොනවද? වෙබ්සයිට් එක තමයි ඔබට බෑ. මේ වෙබ්සයිට් එක නම් මේන්ටේන් කරලා යන්නේ මම මේ එතකොට ඔය අනිත් සෝෂල් මීඩියා නම් මැනේජ් කරගෙන යන්නේ අපි දෙවිට දෙන්නවා. ඉතින් ඉතින් ඔය ටික තමයි වෙන්නේ. දැන් අදාළ වෙබ්සයිට් එකේ හදන්න ඊට පස්සේ ආයේ ඒක දෙනවා වීඩියෝ එකක් කරන්න රීල් එකක් හදන්න. ඉතින් ඔය ටික ඔය විදිහට තමයි. දැන් ඉතින් අපි දැන් මේ අද මෙතනින් නිදහස් වුණා පොඩ්ඩක්. දැන් අපි යද්දි වන් ගෝල් බේස් එකට යන්න පුළුවන් වේද නැහැ. වන් ගෝල් බේස් එකට ගියත් නැත්නම් ලෝටස් ටාවර් එකට මම නම් ගිහිල්ලා දෙනවා. දෙවුන ගිහිල්ලා නැහැ. මේ දෙවුනව ලෝටස් ටාවර් එකට එක්ක යන්න ඕනේ. ඒ කියන්නේ වෙරින් තුනට. ඊට පස්සේ යාට ඩ්‍රෝන් එකක් හදන්න පොඩි කැරියර් එකක් ගන්න තියෙනවා. ඒක ටික කරගෙන යනවා. ඉතින් ඒක පිළිවෙල තමයි අපි ඉස්සරහට සෙට් වෙමු එතනට ගිහිල්ලා. ෆ්‍රෙන්ඩ්ස් අපි ඉතින් නෙළුම් කුරුල්ල ගාවට ආවා. ඔන්න දිනා ලෝටස් ටාවර් අපේ දෙවුනේ සෙන්ටර් එක මේ පැත්තට. මේ
මේ ටිකට් දෙන්න. මේ ෆොටෝ එකක් ගන්න එක අපි ලස්සන. හරි හරි. නේ නේ ටිකට් එක හරින් ඉද්දි ෆොටෝ ගත්තයි උඩට යන්නේ එනවම ලංකාවේ වේගෙන් යන ලිෆ්ට් එක फ्रेंड्स ओनली अभी लोटस टावर एකට ආවා අර මූද නිකන් මේ දෙව්මිනියත් එක්ක තමයි ආවේ ඉන්නේ දෙව්මිනිය फ्रेंड्स नेलुम කුළුණ ඊළඟට අපි යන්නේ වන් ගෝල් බේස් එකට මේ දැන් යම වන් ගෝල් බේස් එක වටත් නිකන් ට්‍රැක් පැන්නා වගේ අර පැත්තේ යන්න ඕනේ. ෆ්‍රෙන්ඩ්ස් අපි නෙළුම් කුළුණේ එළියට ආවා. දැන් යන්නේ වන් ගෝල් බේස් එකට. ඉස්සරහ ලස්සන මෙයාට පේනවද? ඉස්සරහට ලස්සන නෑ අර කැමරාව ඉස්සරහ. කැමරාව ලස්සන කැමරාව ඉස්සරහ. ඒව පෙන්නන්න ඕනේ නෑ නේ. ඔයගොල්ලෝ ෂූටින් කරනවා මල්ලවන්න. ෆ්‍රෙන්ඩ්ස් අන්න ට්‍රේන් එකක් යනවා. ඔය කෝච්චිය මල්ලිලා. කොහොමද කියන්නේ කෝච්චිය කියලා? සන්නදි කට්ටිය බලාගෙන කෝච්චිය පොලිසියට අපලත් මේ මෙතන පාරවල් නෙවෙයි ඉඳලා තියෙන්නේ. මේ බස් එක නගින්න. බොක්කෙම ලවුණා. බොක්කෙම ලවුණා. මේ ෆ්‍රෙන්ඩ්ස් ඔන්න දෙව්මිල කියනවා හරිද? අර අතර එකක් කියනවා හරිද? එතන බිල්ඩිම හදන අයට මේ ඒක පිට්ටු සම්බන්ධවලු මේ පිට්ටු සම්බන්ධවලු ඒ කෑල් ටික දෙන්නේ නෑ මම පෙන්නන්න බලන්න. අර ප්‍රේමවලුනේ අර බිල්ඩින් එක හදන කට්ටියට පිට්ටු සම්බන්ධවලු අර මේ ඔය ඔතන ඔය තියෙන්නේ රවුම් වගේ ඔන්න ඕවා ටික තියෙන්නේ.
දෙව්මින කියන්නේ මේ අතිවිශාල මේ මොන රාජ්‍ය කියන්නේ වෙන්න දිනවා ජනාධිපති කාර්යාලේ මේකට තමයි කියන්නේ දෙව්මින ඔයා දන්නේ නැත්නම් අහගන්න හරිද දන්නේ නැහනේ මේකට තමයි කියන්නේ මේ ජනාධිපති කාර්යාලේ කියලා හරිද ආන්දිනා ෆ්‍රෙන්ඩ්ස් පෝට් සිටියේ දෙව්මින ඔරුව වැනිද අන්න දින පෝට් සිටි අන්න පිනිමෝ ඉන්නවා බලා ගන්න පුළුවන් ෆ්‍රෙන්ඩ්ස් අර තියෙන බීච් එක ඔයාලා දැකලා නැත්නම් බලා ගන්න දන්නේ නැත්නම් අහ ගන්න ඔකට කියන්නේ බීච් එක නේවා ඔකට කියන්නේ බීච් එක කියලා මූද කියලා කියනවා නේවා අපි දන්නේ නැහැ ඔබ දන්නේ නැහැ අරකට කියන්නේ බීච් එකයි මූද මිනිස්සු ගෑ ගන්න කර බෙල්ල ගලවෙන්න වගේ ෆ්‍රෙන්ඩ්ස් දැන් ඉතින් වන් ගෝල් බේස් එකේ ඉන්නේ වන් ගෝල් බේස් මෝල් එක ඇතුලේ යන ගමන් ඉන්නේ නත්තල් ගහ නතින් ඇතින්ද ගාඩිය දාගෙන බලන්නකෝ අන්න බලන්න සාරංග දිසානායකයා දිසාසේකර නේද හරෙන් ඒ ගලවලම එහා පැත්තක් නැහැ ගලවලයි දෙව්මිනාවේ අපේ නත්තල් ගහ බලාපොරොත්තු වෙන්නේ අපේ නත්තල් ගහ නෙවෙයි මේ වංගෝල් බේස් එකේ නත්තල් ගහ බලාපොරොත්තු වෙන තමයි දෙව්මිනාවේ ටීම් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට මොනවද කියන්න තියෙන්නේ මට වයින්ඩි දෙනවද දෙව්මිනට වයින්ඩි දෙනවද දෙව්මින නෙමෙයි පින්ක් පැන්තර් අර තියෙන්නේ වගේ නත්තල් ගහ අර තියෙන්නේ වගේ නත්තල් ගහ මෙතන තිබ්බේ බං ගලවන එක අර තියෙන්නේ ඉන්න දියම බලන්න ඔයාලා ආසනාව फ्रेंड्स ඔන්න වන් ගෝල් බේස් එකේ ක්‍රිස්මස් फ्रेंड्स මේ මොකද උඩ අයියාගේ අතේ තියෙන්නේ 17 Pro Max එක ඉංග්‍රීසි මොකක්ද දන්නේ ඔයගොල්ලන් මේ මොකද අපි දැන් එන මේ වන් ගෝල් බේස් එකේ යන්නේ ෆ්‍රෙන්ඩ්ස් අපි මේ 7 මේ මොකද මේ වන් ගෝල් බේස් එකේ යන්නේ ඉතින් ආයෙ ගෙදර ගිහලා සෙට් වෙමු මේ අවසාන වතාවට එන්න දෙමු මේ එහෙනම් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න වීඩියෝ එක හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරන්න ඉතින් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙන්න තුරු හැමෝටම බයි ජය වේවා බයි කියපන් බයි අපි ගියා Niggas in my grill tryna phase me.